ඔයාගේ ජොබ් එක නිසා ඔයාගේ පර්සනල් ලයිෆ් එක අවුල් ගිහිල්ලා තියෙන්නේ. ඔයා ස්ට්‍රෙස් වෙලාද තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි ගොඩක් අය තේරුම් ගන්නේ නැහැ තමන්ගේ ජොබ් එක කියන්නේ තමන්ගේ ලයිෆ් එක නෙමෙයි කියන කාරණාව. හැම වෙලාවෙම අපි හිතනවා ජොබ් එක කරන්න ඕනි අපේ ජීවිතේම කරගෙන කියලා. එතකොට තමයි අපිට අවශ්‍ය හැමදේම ලැබෙන්නේ කියලා මිනිස්සු හිතනවා. ඒක එහෙම වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි අමතක කරන දෙයක් තමයි ජීවිතය කියන්නේ ලොකු දෙයක්. ජීවිතයේ ඇතුලේ තියෙන පුංචි කෑල්ලක් තමයි ජොබ් එක කියන කාරණාව. ගොඩක් අය හිතන්නේ ජොබ් එක තමයි ජීවිතේ. ඒක ASCII තමයි ඔයාගේ පර්සනල් ලයිෆ් එක තියෙන්නේ කියන එක. එහෙම වෙන්නේ නැහැ. සෙමිනාවලදී ඊට පස්සේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලදී මම දැකපු ගොඩක් කෝපරේට් සෙක්ටර් වල ඉන්න කට්ටියගේ ප්‍රශ්නයක් තමයි එයාලා ජීවිතය සහ රස්සාව කියන එක එකක් කරගෙන තියාගෙන ඉන්නවා. එහෙම කරගන්න එපා. ඔයාගේ ජොබ් එක ඉවර වෙලා ගෙදර ගිය වෙලාවට අනිවාර්යෙන් රිලීස් රූටින් එකකට යන්න. ගිහිල්ලා ජොබ් එකේ ප්‍රශ්න එළියෙන් තියලා ගේ ඇසුර සතුට අරගෙන යන්න. ගෙදර ඇතුලේ සතුට විඳින්න පටන් ගන්න. එහෙම නැතුව ඔයාගේ ජොබ් එක ගේ ඇතුලට අරගෙන යනවා උත්සාහ කරනවා නම් මතක තියාගන්න. ඔයාගේ ජොබ් එකවත් ගෙදර වැඩවත් හරියට කරගන්න වෙන්නේ නැහැ. මොකද ඔයා ජොබ් එකට කවුරු වුණත් ඔයා කොයි විදිහේ කෙනෙක් වුණත් ඔයා ගෙදරට හොඳ අම්මෙක් තාත්තෙක් සැමියෙක් බිරිඳක් හොඳ ස්වාමි පුරුෂයෙක් හොඳ බිරිඳක් ඔය දේවල් ටික විතරයි. ඒක නිසා බොරුවට තමන්ගේ රස්සාව හින්දා ජීවිතය අවුල් කරගන්න එපා. ජොබ් එක ජීවිතේම කරගෙන ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයාට මේක තනියම රිලීස් කරගන්න විදිහක් තමයි මම කියලා දුන්නේ. ඔක අඩු වෙන්නේ නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම කෝචින් එකකට එහෙම නැත්නම් කවුන්සලින් එකකට යොමු වෙන්න ඕනි. එතනින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ජොබ් එකයි තමන්ගේ පර්සනල් ලයිෆ් එකයි හරියට බැලන්ස් කරන විදිහ ඉගෙන ගන්න. හිනා වෙලා හිටපන්.